හරි. අද අපි පටන් ගන්න යන්නේ Arduino පාඩම් මාලාවේ පළවෙනි පාඩම. මේකෙදි අපි මුලින්ම ඉගෙන ගන්නේ Arduino LED blink එක ගැන. එතකොට LED blink එකේදී අපි කරන්නේ LED බල්බ් එකක් කොහොමද නිවෙන්න පත්තු වෙන්න හදාගන්නේ Arduino board එක පාවිච්චි කරලා කියලා. අපිට මේක Arduino board එක පාවිච්චි කරන්නේ නැතුව electronic circuit එකක් පාවිච්චි කරලා කරන්න පුළුවන්. හැබැයි ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් පාවිච්චි කරලා කරනවා නම් ඒකට අපි ඉලෙක්ට්‍රොනික කම්පොනන්ට්ස් ගන්න ඕනි. එතකොට ඒවා පාසන්න ඕනි කරන දැනුම තියෙන්න ඕනි. හැබැයි අපි Arduino පාවිච්චි කරලා කරනවා නම් ඒක අපිට ඊට වඩා ලේසියෙන් කරගන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද Arduino board එකක් පාවිච්චි කරලා LED එකක් blink කරන්න පුළුවන් විදිහට හදාගන්නේ කියලා. අපි මේ පාවිච්චි කරන්නේ Tinkercad කියන වෙබ්සයිට් එක. Tinkercad කියන වෙබ්සයිට් එක පාවිච්චි කරලා අපිට පුළුවන් Arduino වල ගොඩක් ප්‍රොජෙක්ට්ස් කරන්න. මේකෙන් එතකොට අපිට සිමියුලේට් කරලා බලන්න පුළුවන් අපේ අවුට්පුට් එක කොහොමද එන්නේ කියලා. මේක Arduino components නැති වුණත් මේ Tinkercad කියන වෙබ්සයිට් එක පාවිච්චි කරලා ඔයාලට ඔයාලගේ ප්‍රොජෙක්ට්ස් කරලා ඉවර වෙලා ඒවා වැඩ කරනවද නැද්ද කියන එක බලා ගන්න පුළුවන්. ඔයාලට කඩෙන් සල්ලි දීලා බඩු අරගෙන වැඩ කරන්න ඕනි කමක් නැහැ. Tinkercad කියන වෙබ්සයිට් එක පාවිච්චි කරලා ඔයාලට ඔයාලගේ සිමුලේට් කරන වැඩ කරගන්න පුළුවන්. හරි අපි බලමු Arduino පාවිච්චි කරලා කොහොමද LED එක blink කරන්නේ කියලා. මුලින්ම මම මෙතනින් Arduino board එක ගන්නවා. ඊට පස්සේ අපිට ඕනේ වෙන්නේ LED එකක්. මෙතනදී අපි දැනගන්න ඕනේ තව දෙයක් තමයි Arduino board එක වැඩ කරන්නේ 5 volt වලින්. හැබැයි LED එක වැඩ කරන්නේ 3 volt වලින්. ඒ නිසා දැන් අපි ඇත්තට ප්‍රැක්ටිකලි වැඩ කරද්දී දන්නවා LED එක පත් වෙන්න ඕනි වෝල්ටේජ් එක 3ක් නම් ඒ වෝල්ටේජ් එක 3ට වඩා වැඩියෙන් අපි දුන්නොත් එහෙම LED එක පිච්චෙන්න පුළුවන්. ඒ හින්දා අපි LED එක Arduino එකට සම්බන්ධ කරන්න කලින් පොඩි රෙසිස්ටර් එකක් දාගන්නවා. සාමාන්‍යයෙන් 220 ohms වගේ ප්‍රතිරෝධයක් පාවිච්චි කරාම හොඳටම ඇති. එතකොට මේක අපිට මෙතන පුළුවන් ohms select කරගන්න. මෙතන ohms කීයද කියලා දාගන්න පුළුවන්. 220 ohms ප්‍රතිරෝධක ඔයාලට ලේසියෙන්ම ගන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික කම්පොනන්ට්ස් විකුණන shop වලින්. මේක අරගෙන ඇප්පිල්ලා අපි සම්බන්ධ කරනවා මෙතන LED එකට. දැන් එතකොට මේ LED එකෙත් මෙතන පොඩ්ඩක් දිග කණුව තමයි LED එකේ දන කණුව. මේ කොට එක තමයි රින එක. මෙතන එතකොට ඇනෝඩ් කැතෝඩ් කියලා පෙන්නනවා. මෙතන එතකොට ටර්මිනල් එක කියලා පෙන්නනවා. මෙතන කැතෝඩ් එක කියලා පෙන්නනවා. කැතෝඩ් කියලා කියන්නේ රින පින් එක. එතකොට අපි රින පින් එක සම්බන්ධ කරන්නේ Arduino board එකේ ground pin එකත් එක්ක. අපි ඒක දැන් සම්බන්ධ කරගමු. මෙන්න මේ විදිහට අපිට පුළුවන් සම්බන්ධ කරගන්න. ඊට පස්සේ අපි LED බල්බ් එකට ධන විදුලිය දෙන්න ඕනි. ඒ කියන්නේ LED එකක් පත්තු වෙන්නේ ධන ඍණ කියන අග්‍ර දෙකටම අපි විදුලිය සැපෙවුවාමනේ. එතකොට ඍණයට දැන් අපි සම්බන්ධ කරලා තියෙනවා ground එක. අපි ධනට සම්බන්ධ කරගන්නවා මේ Arduino board එකේ තියෙන 2 ඉඳන් 13 වෙනකන් තියෙන ඕනම digital pin එකක් අපිට පුළුවන්. එතකොට signal pin එකක් විදිහට පාවිච්චි කරන්න. ඒ කියන්නේ ධන pin එකක් විදිහට පාවිච්චි කරගන්න පුළුවන්. එතකොට මම ඒක සම්බන්ධ කරනවා මෙතන මෙන්න මේ 12 කියන pin එකත් එක්ක. එතකොට මේකෙදි වෙන්නේ Arduino board එකේ මෙතන ground කියන එකෙන් ඍණ විදුලිය ලැබෙනවා LED එකට. ඊට පස්සේ ධන විදුලිය ලැබෙනවා මෙන්න මේ 12 කියන pin එකේ. හැබැයි මේක හැම වෙලාවෙම ලැබිලා තියෙන්නේ නැහැ. 12 කියන pin එක පාලනය වෙන්නේ. ඒ කියන්නේ 12 කියන pin එකෙන් එළියට විදුලියක් යන්නේ අපි ලියන කෝඩ් එකට අදාළව. දැන් අපි බලමු කොහොමද මේකේ කෝඩ් එක ලියන්නේ කියලා.
කෝඩ් එක ලියන්න අපිට මෙන්න මෙතන තියෙන කෝඩ් කියන එක පාවිච්චි කරන්න පුළුවන්. මෙතන එතකොට blocks කියන එකෙන් අපිට text කියන එකට යන්න පුළුවන්. එතන continue දෙන්න. අපි මේක ලිව්වයින් පස්සේ මෙතන already code එකක් හැදිලා තියෙනවා. හැබැයි ඔයාලා මම මේ කියලා දෙන කෝඩ් එක බේසික් කෝඩ් එක මතක තියාගන්න. මේ බේසික් කෝඩ් එක ඔයාලට ඉස්සරහට ඒ කියන්නේ LED ගාන වැඩි කරගෙන යන්න ගොඩක් වැදගත් වෙනවා. ඒ කියන්නේ දැන් මෙතන තියෙන Arduino කෝඩ් එක හරි. නමුත් දැන් මම කියලා දෙන කෝඩ් එක ඔයාලා ස්ටඩි කරායින් පස්සේ ඔයාලට පුළුවන් ලේසියෙන්ම එක LED එකක් නැතුව LED 10කට විතර ලස්සන රටාවක් දීලා ඒ කියන්නේ night rider pattern එකක් ඒ වගේ මොකක් හරි ලස්සන LED රටාවක් ඔයාලට හදාගන්න පුළුවන් හැකියාව තියෙනවා ඒ විදිහට ඉගෙන ගත්තයින් පස්සේ. දැන් මම බේසික් කෝඩ් එක විදිහට ඔයාලට ඒ කෝඩ් එක කියලා දෙන්නම්. මෙතනදී අපි void setup එකට උඩින් setup void setup කියලා කොහොමත් අපි software එකෙත් එනවා. void setup කියන එකට උඩින් අපි ලියා ගන්නවා int LED සමානයි 12 නේ අපි සම්බන්ධ කරලා තියෙන පින් එක. එතකොට අපි මෙතන ලියන්නේ අපි පාවිච්චි කරලා දෙන පින් එක. ඒ පින් එකට නමක් දාගන්නවා LED කියලා. ඒක අපිට කැමති නමක් දාගන්න පුළුවන්. ඕනනම් ඔයාගේ නම උනත් දාගන්න පුළුවන්. මෙතන කරන්නේ පින් එක define කරන එක විතරයි. ඊට පස්සේ void setup එකේදී pin mode මෙතන LED button කියලා තියෙනවා. මේ LED button කියන එක වෙනුවට අපි දාගන්නවා LED කියලා. එතකොට මෙතන මේ LED කියලා කියන්නේ මේ උඩ LED එකම තමයි. එතකොට අපි කරලා තියෙන්නේ අර 12 කියන පින් එක වෙනුවට අපි නමක් දාගෙන තියෙනවා. එතකොට දැන් මේ void setup එකේදී අපි මේ pin mode LED එකෙන් මොකද්ද කරන්නේ output එක. ඒ කියන්නේ LED එකක් පත්තු වෙන්න අපි Arduino board එකකින් LED එකට දෙන්න ඕනේ output එකක්. හරිද? ඊට පස්සේ අපි යනවා void loop එකට. ඒ කියන්නේ දැන් මෙතන void setup කියන එකේදී අපි ලියන්නේ සාමාන්‍යයෙන් එකපාරක් විතරක් run වෙන දේවල්. void loop එකේදී අපි ලියන්නේ නැවත run වෙන දේවල්. ඒ කියන්නේ LED එක නිවෙනවාපත් වෙනවා. ඒක එක දිගට loop එකක් විදිහට යන්න තමයි අපි මේක void loop එකේ ලියන්නේ. අපි මේක void setup එකේ ලිව්වොත් එහෙම එතකොට වෙන්නේ LED එක එකපාරක් පත්තු වෙලා නිවුණයින් පස්සේ ආයි ඒක වැඩ කරන්නේ නැහැ. නැවත loop එකක් විදිහට වැඩ කරන්නේ නැහැ. අන්න ඒක තමයි LEDs කියන්නේ void setup කියන එකේ void loop කියන එකේ අතර වෙනස. එතකොට මෙතන කියලා තියෙනවා digital write. දැන් එතකොට ආයි මෙතනත් අපි වෙනස් කරගන්න ඕනි LED කියලා. ඒ කියන්නේ LED කියලා අපි හඳුන්වන්නේ මෙන්න මේ 12 වෙනි පින් එක. 12 වෙනි පින් එක digital write LED high කියලා. අපි සාමාන්‍යයෙන් ඔය output එකක් ගන්න තැන්වලදී digital write කියන වචනේ පාවිච්චි කරනවා. digital write කියන එක ලියලා ඊට පස්සේ LED ඒ කියන්නේ 12 වෙනි පින් එකෙන් ඒක high කරන්න. high කියලා කියන්නේ අර state 1 කියන එක. ඒ කියන්නේ එක තියෙනවා කියන අර්ථය. කියන්නේ ඒ වෙලාවේදී විදුලියක් එළියට දෙන්න. හරිද? එතකොට මෙතන අපේ ඩිලේ එකක් දීලා තියෙනවා. ඩිලේ එක දීලා තියෙන්නේ මිලි සෙකන්ඩ්ස් වලින්. ඒ කියන්නේ තප්පර එකක්. තප්පර එකක් කියලා කියන්නේ මිලි තප්පර නම් 1000ක්. තප්පර එකක් මේක පත් වෙලා තියෙන්නේ කියලා කියන්න අපි මෙතන එක දාලා හරියන්නේ නැහැ. මෙතන අපි ඩිලේ එක විදිහට දාන්න ඕනි 1000ක්. ඒ කියන්නේ Arduino වල මේ ඩිලේ එක ඇතුලේ. ඒ කියන්නේ ඩිලේ කියලා ලියලා මේ විදිහට මේක තියෙන මේ බ්‍රැකට් එක ඇතුලේ ඔයාලා ලියන මොකක් හරි ඉලක්කම ඒක එයා Arduino අඳුරගන්නේ මිලි තප්පර වලින්. ඒ නිසා අපිට ඕනි තප්පර ගානකින් නම් Arduino එක බ්ලින්ක් කරගන්න. ඒ කියන්නේ පත් වෙලා තියෙන්න ඕනේ මෙච්චර තප්පර ගානක් නම් අන්න ඒ තප්පර ගාන අපි මිලි තප්පර වලට පරිවර්තනය කළා තමයි මෙන්න මෙතනට ඇඩ් කරගන්න ඕනේ. මෙතනත් අපි ඊට පස්සේ ආයෙ වෙනස් කරගන්නවා LED කියලා. හරි. ඊට පස්සේ මෙතන කියන්නේ මේ ලෝ කියන්නේ බිඳුව අවස්ථාව. බිඳුව කියන්නේ අර නැත යන අර්ථය. ඒ කියන්නේ 12 වෙනි පින් එකෙන්
output එකක් දෙන්නේ නැහැ කියන එක. ඒත් එක්කම මේතන පල්ලෙහෙන් තියෙනවා ආයි ඩිලේ එක 1000යි. ඩිලේ එක 1000යි කියලා කියන්නේ මිලි තප්පර 1000ක්. මිලි තප්පර 1000ක් කියන්නේ එක තප්පරයක්. එතකොට මෙතනදී මුලින්ම LED එක හයි කරනවා. LED එක හයි කරලා තප්පරයක් ඉන්නවා. LED එක ලෝ කරනවා. මෙතන තප්පරයක් බලාගෙන ඉන්නවා. මෙන්න මේ විදිහට තමයි අපි Arduino වලින් LED එකක් blink කරගන්න basic code එක සරලව ලියන්නේ මෙහෙම. මෙන්න මේ basic code එක ඉගෙන ගත්තයින් පස්සේ ඔයාලට LED ගාන වැඩි කරගෙන යද්දී මේ code එක තියෙන විදිහට මේ විදිහට ඉගෙන ගත්තයින් පස්සේ update කරන්න ලීසි. දැන් මෙතන අපි ලියලා තියෙන එක LED එකට. අපි LED 10ක් විතර දාලා රටාවක් ලියනවා නම් ඒ රටා ලියන්න මම මේ ලියලා තියෙන විදිය ඔයාලට ගොඩක් ලීසි වෙනවා. අපි ඉස්සරහදී කතා කරමු කොහොමද LED ගාන අප්ඩේට් කරලා ඉවරලා ලස්සන පැටර්න් එකක් තනියෙන් ලියාගන්න කියලා. දැන් අපි බලමු අපි මේ හදපු ප්‍රොජෙක්ට් එක කොහොමද වැඩ කරන්නේ කියලා. දැන් මෙතනින් අපිට සිමුලේට් කරන්න පුළුවන්. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ LED එක තප්පරයකට පාරක් blink වෙනවා. ඒ කියන්නේ නිවෙනවා පත් වෙනවා. අර මම ඔයාලට කියලා දුන්නු විදිහට LED එක තප්පරයක් පත් වෙනවා, තප්පරයක් නිවෙනවා. ඒක ලූප් එකක් විදිහට වැඩ කරනවා ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් ඒ කිව්වා වගේම දැන් අර මම කියවනේ ලූප් එකේදී එක දිගට වැඩ කරනවා. හැබැයි setup එකේ ලියුවොත් එහෙනම් මේක run වෙන එකපාරයි කියලා. දැන් අපි ඒකත් බලමු. දැන් මෙතනින් stop simulation දීලා අපි code එක edit කරන්න පුළුවන් අපිට. මෙන්න මේ set එක අපි copy කරලා අරගෙන අපිට පුළුවන් මෙන්න මෙතන setup එකට දාගන්න. හරි. setup එකට දාලා අපි run කරලා බැලුවොත් එහෙම බලන්න LED එක එකපාරක් නිවුණා. sorry. එකපාරක් පත් වුණා නිවුණා. එතනින් එහාට වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ එකපාරයි run වෙන්නේ. දැන් මෙතන ආයෙ stop කරලා අපි ආයෙත් start දුන්නොත් ඔන්න පත් වුණා නිවුණා. එච්චරයි. ඔන්න ඔය විදිහට තමයි setup එකේ ලිව්වොත් වැඩ කරන්නේ, loop එකේ ලිව්වොත් වැඩ කරන්නේ කොහොමද කියන දෙකත් ඔයාලා ඉගෙන ගත්තා. ඊට අමතරව LED වල බේසික්ම කෝඩ් එක. ඒ කියන්නේ LED එකක් blink කරන්නේ කොහොමද කියලා. Arduino පාවිච්චි කරලා LED එකක් blink කරන්නේ කොහොමද කියලා ඔයාලා ඉගෙන ගත්තා. හරි. මම හිතනවා ඔයාලට මේ කියලා දුන්න දේවල් හොඳට තේරෙන්නේ ඇති කියලා. අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. ඔයාලට පුළුවන් එතකොට Arduino වල තවත් අලුත් projects දැන් අපි පටන් ගත්තේ මුලේ LED එකක් blink කරන විදිහ ගැන. මේ වගේ step එකකින් step එක කොහොමද sensors පාවිච්චි කරන්නේ, කොහොමද robotics වලට යන්නේ, මේ හැම දෙයක්ම ඔයාලට වීඩියෝ එකකින් වීඩියෝ එක පොඩ ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. හරි, අදට මේ වීඩියෝ එක ඉවරයි. Thank you.